හෙලෝ යාළුවනේ කොහොමද? ඔන්න අපි අද ආවා කුරුණෑගල රන්තාලිය වැවට. වැව රවුමට. එන තරම ගහලා තියෙනවා පරිසර සුන්දරත්වය රකින්න. ඒක අපේ වගකීමක් කියලා. ඒ වුණාට ඉතින් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. යන තැන කුණු දානවා. අද නම් පොඩ්ඩක් වැව රවුම මාර විදිහට නිශ්ශබ්දයි. වෙනදා වගේ සෙනග නැහැ ලොකුවට. හේතුව නම් දන්නේ නැහැ. සමහර විට වහින හින්දා වෙන්නත් පුළුවන්. වෙනදාට ඉරිදාට කියන්නේ කුරුණෑගල වැව රවුමට යනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. ඒ තරම් සෙනග වීඩියෝ කරන්නත් බෑ, ෆොටෝ එකක්වත් ගහන්න බෑ. ඒ තරම් සෙනග කපල් හැම තැනම චූටි නංගිලා මල්ලිලා හැම තැනම ඉන්නවා. ඒත් අද එහෙම නෑ. හේතුව නම් දන්නේ නෑ. ඒ හින්දා වැව මාරම ලස්සනයි. කිසිම කරදරයක් නෑ. දැන් අර ඉස්සර වගේ මේ අපිලිවෙලත් නෑ. වැව මාර ලස්සනයි. වෙනද වගේ කරදරයකින් තොරව අද පාඩුවේ ඇවිදින්න පුළුවන්. අපි බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තවත් මේ වගේමද කියලා. වෙනදාට මෙහෙම යන්න බෑ පාරේ. මං හිතන්නේ කුරුණෑගල තමයි ලංකාවේ වැව රවුමක වැඩියෙන්ම කපල් ළමයි කෙවසෙන තැන. මං හිතන්නේ නුවරටත් වඩා කුරුණෑගල වැඩි. කුරුණෑගලට ගල්ගමු, නිකවැරටිය, නුවර, අනුරාධපුර හැම තැනින්ම එන හින්දාද දන්නේ මාර විදිහට සෙනග වැඩි කුරුණෑගල. දැන් නම් චුට්ටක් සෙනග ඉන්නවා මේ හරියේ. තාම උදේමත් නෙමෙයි. දැන් 11යි වෙලාව. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට මෙහෙම යනවා කියන්නේ පුදුමයක් කුරුණෑගල වෙවි. ක්ලාස් කට් කරලා යන නංගිලා මල්ලිලත් නැහැ. වෙනදාට පොලිමට එන කොල්ලෝ සෙට් එක අද නැහැ කවුරුත්. ඔන්න චුට්ටක් වැස්සකුත් එනවා ඒ ඇස්සේ. මොකුත් කියන්නත් බෑ. ඇත්තට මේ වැව රවුමට ආපුවාම හිතට මාර නිස්කලංකයක් නිදහසක් දැනෙන්නේ. හේතුව තේරෙන්නේ නැහැ. මාර විදිහට නිදහස්. කිසිම ප්‍රශ්නයක් හිතට එන්නේ නැහැ. ඔළුව මාර විදිහට කූල් වෙනවා. මෙතනින් ගිහිල්ලා වැව දිහා බලන් ඉද්දි හිතට දැනෙන්නේ වෙනස්ම හැඟීම. මුළු වැවම ලස්සනට පේනවා. ඈතින් පන්සලක් පේනවා. අද නම් නිදහසේ වැව රවුම වටේටම ගිහින් එන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. වෙනදාට වම යන්න බෑනේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව චුට්ටක් මොකද වෙන්නේ කියලා. ඔය වැව රවුම වටේටම යන්න පුළුවන්. අර වගේ නම් යන්නේ වාහනේ. පයින්ුත් යන්න පුළුවන්. මේ පැත්තත් ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා.
තමා වැවරෝමේ අනිත් පැත්ත. මේ පැත්තත් මාරම ලස්සනයි. මේ පැත්ත නම් අලුතෙන් හදලා තියෙන්නේ. පාලමක් දාලා නිරුම් මල් තියෙනවා. මේ හරි කබලු තියෙනවා මාර විදියට. අර පේනවනේ ෆොටෝ ගහනවා. මෙතන ලස්සනට අතු ගලක් පේනවා. නිරුම් මල් තියෙනවා. මේ හරිය නම් පොඩ්ඩක් ලස්සනයි මාරම විදියට. අලුතෙන් හදපු ඉඳ මේ පැත්ත. මේ පැත්තේ වාහන නතර කරලා නිදාසේ ඉන්න පුළුවන් කට්ටියට කඩ දාලා තියෙනවා. මෙතෙන්ට සම්පූර්ණ වැවුම් පේනවා. ඉතින් අපි බලමු අයත් දවසක වැවරෝම් පැත්තේ ඇවිල්ලා මොකද තත්ත්වය කියලා මේ පැත්තේ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් ලොකු වැස්සකුත් එන්න ලං වෙලා තියෙන මෙහෙට. ඉතින් අපි බලමු. එහෙනම් ගිහින් එන්න.